අද අපි කතා කරන්නේ ගංගා කාදනය පිළිබඳවයි. නග්නීකරණ සාධක අතරින් බහුලවම සිදුවන කාදන කාරකයක් වශයෙන් අපි හඳුන්වන්නේ ගංගා කාදනයයි. මෙම කාදන ක්‍රියාවලිය නිසා පෘථිවියේ විවිධ භූරූප නිර්මාණය වෙනවා. ඒවා උත්ක්‍රමණ සහ අවක්‍රමණ ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්. ගඟක් ගලා යද්දී භූමිය මතුපිට පෘෂ්ඨය කපමින් ගල් සහ පස් ගෙන එන ක්‍රියාවට ගංගා ඡාදනය කියනවා. ගංගාව කියන්නේ ජල චක්‍රයේ එක් අංගයක්. වැසි පසු අතිරික්ත ජලය ගලා යාමෙන් ගංගා නිර්මාණය වෙනවා. ගංගාවක් ආරම්භ වෙන්නේ උල්පතකින්, විලකින් හෝ ඇසියර් දියවීමෙන්. ලෝකයේ බොහෝ ගංගා උල්පත් ඇසුරු කරගෙන උපත ලබනවා. විලියම් මොරිස් ඩේවිඩ් අනුව ගංගාවක් එහි භූව්‍යුහය අනුව ප්‍රධාන අවස්ථා 3ක් පසු කරයි. යෞවන අවස්ථාවේදී ගඟ ඉහළ බෑවුමින් වේගයෙන් ගලා ඡාදනය වැඩි වශයෙන් සිදු කරනවා. පරිණත අවස්ථාවේදී ගඟ ගල් සහ පස් පරිවහනය කරනවා. බුද්ධ අවස්ථාවේදී ගඟ පහළ නිම්මනයට ළඟා වෙලා නිදිසාදනය වැඩි වශයෙන් සිදු කරනවා. ඒ නිසා ගංගාවක් කියන්නේ උපතෙන් ගම්මෝය දක්වා වෙනස් වෙමින් පෘථිවිය හැඩගස්වන ජීවිත චක්‍රයක් තියෙන ස්වභාවික පද්ධතියක්.